යෝ ගායිස් ඉතින් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා අලුත් වීඩියෝ එකකට. ඉතින් අද කතා කරන්න යන්නේ මෙන්න මේ බයි ට්‍රේඩ් එක මම ගත්තේ කොහොමද කියලා. මේක විශේෂ ට්‍රේඩ් එකක්. මේක විශේෂ ට්‍රේඩ් එකක් වෙන්න හේතුව SL එක තියෙන්නේ 0.70 පිප්ස්. ඒ කියන්නේ බොහොම පොඩි පිප්ස් ප්‍රමාණයක් තියෙන්නේ. TP එක පිප්ස් 121ක් තියෙනවා. ඒ වගේම RR එක 17.37ක්. ඒ කියන්නේ SL එක වගේ 17 ගුණයක TP එකක් තියලා මම මේ ට්‍රේඩ් එක අරගෙන තියෙනවා. මේ ට්‍රේඩ් එක ගත්තේ කොහොමද කියලා මම අද ඔයාලත් එක්ක කතා කරනවා. ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් මම මේ ට්‍රේඩ් එක ගත්තද නැද්ද කියලා. නැත්තම් මම මෙහෙම කිව්ව පළියට ඔයාලට විශ්වාස කරන්න බෑනේ. මම මේක ගත්තද නැද්ද කියලා ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මම මේ ට්‍රේඩ් එක ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක්. ඔයාලට පේනවද දන්නේ ඔන්න එන්ට්‍රි එක අරගෙන තියෙන්නේ 5076න්. හරිද? 50යි 7යි 6න්. හරිද? 5076න් අපි බලමු මාකට් එකේ මම එන්ට්‍රි අරන් තියෙන්නේ කොතනින්ද කියලා. මම හිතනවා ඔයාලට පේනවා කියලා. මේ තියෙන මගේ එන්ට්‍රිය හරියටම බලන්න 50යි 7යි 5076න් තමයි මං එන්ට්‍රිය අරගෙන තියෙන. දැන් ඔයාලා දැක්කනේ මම මේ ට්‍රේඩ් එක දැම්මද නැද්ද කියලා. නැත්තම් කෙනෙක් කිව්ව පළියට අර එකපාර ඔයාලට විශ්වාස කරන්න බෑ. ඔය තියෙන්නේ මං ගත්තේ ට්‍රේඩ් එක. ලේයර් එක ඉතින් මම වැහුවා ඒක ඔයාලට වැඩක් නැහැනේ. මේ ට්‍රේඩ් එක ගත්තා මං. ඉතින් මේ ට්‍රේඩ් එක ඔන්න ඔය විදියට TP යනකන් 30ක් ගත්තා. මේක හොඳ ට්‍රේඩ් එකක්. ඉතින් PIP 121ක් කියන්නේ සුපිරි. හරි මුලින්ම මතක් කරන්න ඕන මේ තියෙන්නේ මගේ YouTube channel එක. මේක subscribe කරන්න, comment දාන්න, like දාන්න, share කරන්න, ඔය හැම මගුලම කරන්න. පුළුවන් නම් දවසේ බත් කන වෙලාවට, නිකන් ඉන්න වෙලාවට හැම වෙලේම මගේ channel එක බලන්න. ඒක මට ගොඩක් වටිනවා. හරි වැඩි කතන්දර ඕනේ. අපි බලමු මම මේ trade එක ගත්තේ කොහොමද කියලා. බොහොම සරල setup එකක්. මේකෙන් ඕන විදියට trade කරන්න පුළුවන්. හැබැයි මේ පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න ඕන. හරිද? වැඩි දෙයක් මම කරේ නෑ. මම මෙතන 15 minute 5 minute 3 minute 1 minute මම ස්කැල්ප් ට්‍රේඩර් කෙනෙක් නිසා මම low time frame වල තමයි වැඩිපුරම ඇනලයිස් කරන්නේ. මම කොහොමත් daily 4 hour 1 hour 30 minute 15 minute ওই ටික ඇනලයිස් කරනවා. උදේ පාන්දර මාකට් එකට ආපු ගම ওই ටික ඇනලයිස් කරනවා. ඒ ටික ඇනලයිස් කරලා දවස මොන වගේ වේවිද කියලා අදහසක් මගේ ඔළුවේ තියෙනවා. ඊට පස්සේ මම ස්කැල්ප් කෙනෙක් නිසා 1 minute 3 minute 5 minute 15 minute වගේ time frame තමයි වැඩිපුර මම ඇනලයිස් කරන්න. ඔයාලට ඒක තේරෙන්නේ නැති. ඔයාලට ওই වගේ බේසික් දේවල්වත් තේරෙන්නේ නැත්නම් මගේ YouTube channel එක තියෙනවා. YouTube channel එකේ playlist වලට යන්න. playlist වල තියෙනවා මෙන්න මෙතන trading basic course කියලා playlist එකක්. මේක බලලා basic knowledge එක හදා ගන්න පුළුවන්. හරි. මේ entry ගත්තී මම 15 minute මෙන්න මේ විදියට බලනවා. 15 minute බැලුවට පස්සේ මට පේන්න තිබ්බේ බොහොම සරල දේවල් ටිකක්. හරිද? මාකට් එක ලස්සන up trend එකක යනවා. පිළිවෙලට up trend එකක් යනවා කියලා මට ඒක අඳුර ගන්න පුළුවන් වුණා. මගේ වීඩියෝ කලින් ඉඳන් බලන අයටත් ඕක අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන SNR resistance level එකක් තිබිලා ඒක break වෙලා තියෙනවා. resistance එකකින් වෙන්නේ මාකට් එක sell කරන එක. හැබැයි sell කරන්නේ නැතුව buy වෙලා තියෙනවා. අන්න එහෙම buy වෙච්ච නිසා එයා resistance එකක් විදියට වැඩ කරන්නේ නැතුව support එකක් විදියට වැඩ කරන්න තියෙන chance එක ගොඩක් වැඩි. අන්න ඒක නිසා මම මෙතන ඒ resistance level එක මාක් කරලා තියාගත්තා. ඊට පස්සේ TP එක විදියට ගත්තේ 5 minute වලට ගියාට පස්සේ 5 minute වල මට මෙතන හොඳ resistance එකක් අඳුර ගන්න පුළුවන් වුණා. මෙන්න මෙතන හොඳ resistance එකක් මට අඳුර ගන්න පුළුවන් වුණා. ඔන්න ඔය resistance එකට තමයි මන් ටාගට් එක තියාගත්තේ. ඒ resistance එක හොඳ quality resistance එකක් නිසා මං එතනට ටාගට් එක තියාගත්තා. entry එක ගත්තී මං 3 minute බැලුවා. 3 minute වලින් මාකට් එක අඳුරගත්තා. 3 minute වල අඳුරගත්තේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ මෙතන දැන් orders ප්‍රමාණයක් තියෙනවානේ. මගේ පරණ වීඩියෝ බලන්න මෙතන වෙච්ච සිදුවීම අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ key level එකේ මෙන්න මේ POI එක touch වෙලා මාකට් එක buy වෙන ගමන් තමයි තියෙන්නේ. මේ POI එක touch වෙලා මාකට් එක buy වෙන ගමන් තියෙන්නේ. මෙතනින් ලස්සනට buy වෙලා තියෙනවා. යට liquidity ටික ඔක්කොම sweep වෙලා. මෙතන liquidity කතන්දරයක් තියෙනවා. ඒක sweep වෙලා ලස්සනට buy වෙලා තියෙනවා. ඒක මං අඳුරගත්තා. ඊට පස්සේ 1 minute ගියාට පස්සේ 1 minute වල මෙන්න මෙතන doji candle එකක් හැදුනා. මේ doji candle එක හැදිච්ච එකෙන් දැන් traders ලා දැන් මෙතන මේ doji candle එක හැදිච්ච එක මෙන්න මේ candle එක හැදිච්ච එකෙන් මිනිස්සු ඒ කියන්නේ traders ලා හිතනවා මාකට් එක මෙතනින් sell වේවි කියලා. හේතුව මෙහෙම දෙයක් නෙවෙලා තියෙන්නේ. මාකට් එක මෙහෙම උඩට ගිහින් buy වෙලා එච්චර buy වෙච්ච මාකට් එක ආපහු sell කරලා තියෙනවා. traders ලා හිතන්නේ මෙතනින් sell වෙනවා කියලා. දැන් මේ ගැන හරි අවබෝධයක් නැති trader කෙනෙක් නම් මෙතන
අනිවාර්යෙන්ම lost වෙනවා. හැබැයි මම මෙතන දෙයක් අඳුරගත්තා. අර මං කලින් කිව්ව කතන්දරේ තමයි 3 minute වල වැදිලා බයි වෙලා යන ගමන් තියෙන්නේ. උඩ තමයි 5 minute resistance එකක් තියෙන්නේ. කොහොම වුණත් මාකට් එක මෙතනට එන්න ඕන කියන අදහස මගේ ඔළුවේ තිබ්බා. මම 1 minute වල මේ කැන්ඩල් එකට ක්‍රැප් වුන්නේ මම මෙතනදී තේරුම් ගත්තා මේ වෙන්නේ fake movement එකක්. මෙයා මේ බොරුවක් කරන්න කියලා මට ඒක අඳුර ගන්න පුළුවන් වුණා. ඒක නිසා මේ කැන්ඩල් එක ඉවර වෙච්ච මේ කැන්ඩල් එක රන් වෙලා ක්ලෝස් වෙච්ච ගමන් මම මෙතනින් buy entry එක ගන්නවා. අන්නේ buy entry එක ගත්තා. SL එක කියලා මට ලොකුවටම තියන්න බෑ. හේතුව risky trade එකක්. මම candle confirmation එකකින් ගත්ත entry එකක්. SL එක මම මෙන්න මේ වගේ මේ candle එකේ wig එකට චුට්ටක් යටින් මෙන්න මේ විදියට තියාගත්තා. ඔන්න ඔය වගේ බොහොම සරල setup එකකින් තමයි මම මේ entry එක ගත්තේ. චූටි SL එකක් තියාගත්තා. TP එක අර 5 minute resistance එකට තියාගත්තා. take from මේ ඒ කියන්නේ මගේ first TP එක මම මේ හරියදී profit book කරගන්නවා කියලා මෙතනින් තව TP එකක් තියාගත්තා. ඔන්න ඔය විදියට TP දෙකක් තියාගත්තා. මෙතන හැදිච්ච candle වලින් මට හිතුණා මේක full TP ආවේ කියලා. ඒක නිසා මේ trade එක මෙතනට එනකම්ම hold කරා. මෙතනට එනකම් කියන්නේ මම මෙන්න මේ හරියෙන් වගේ අයින් වුණා ඒ උනාට. මට ඇති නිසා මං අයින් වුණා. මං ගහපු layer එකත් එක්ක මට හොඳටම ඇති. ඒක නිසා මම මෙතනින් trade එකෙන් අයින් වුණා. මෙතනින් හෝ මෙන්න මෙතනින්. මට මතක නෑ දැන් නම් හරියට. දැන් විනාඩි 10කට 20කට විතර කලින් ගත්ත trade එක ඒ උනාට මතක නෑ කොතනින්ද close කරේ කියලා. කොහොම හරි first TP එක පහු කරන් මෙන්න මේ candle එක හැදිලි ඉවර වුණාට පස්සේ තමයි මම trade එක close කරේ. මේ මෙතනින් හෝ මෙතනින්. ওই තැන් දෙකෙන් එකකින් මම trade එකෙන් අයින් වුණා. මම වීඩියෝ එකේ දාලා ඇති. මම TikTok දානවා වීඩියෝ එකක් අන්න ඒකේ දාලා ඇති. සමහර විට මට මතක නෑ මම record කරාද කියලා ඒකවත්. එච්චර සිහියෙන් ඉන්නේ මම. හරි. ඔන්න ඔය විදියට තමයි මම entry එක ගත්තේ. මං අර ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තේ ට්‍රේඩ් එක රන් වෙන ගමන් කොහම හරි 5083ට ඒ කියන්නේ මෙන්න මෙතන මාකට් එකේ මෙතනින් අර උඩ හරි මෙතනින් තමයි මං ක්ලෝස් කරේ. මෙන්න මෙතනදී මං ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තේ. මං ක්ලෝස් කරේ මෙන්න මේ කැන්ඩල් එක ක්ලෝස් වෙන තැන. මෙන්න මෙතනින් තමයි මං ට්‍රේඩ් එකෙන් අයින් වුනේ. ඒක මට හොඳටම ඇති. මොකද මං ගහපු ලේයර් එකත් එක්ක හොඳටම ඇති. පිප් 108ක් තියෙනවනේ කිසිම පාඩුවක් නැහැ. පිප් 108ක් තියේ කියන්නේ සුපිරිම ට්‍රේඩ් එකක්. ඊට වැඩිය කතන්දරයක් නැහැ. මගේ ඩේලි ටාගට් එකත් පිප් 100 තමයි කොහොම. ඒක එතනින් හරි. දැන් ඔයාලට මං හිතනවා තේරෙන්නේ නැති කියලා. බොහොම සරල එන්ට්‍රි සෙටප් එකක්. මෙතන කට්ටිය රැවටෙනවා. හැබැයි මං අඳුරගත්තා මෙතන මේ බොරු මූවමන්ට් එකක් වෙන්න යන්නේ. ඒක නිසා මම මෙතනින් buy එක ගැහුවා. හැබැයි ඕනවට වැඩිය රිස්ක් කරන්නත් බෑ. කැන්ඩල් එකක් බලලා එන්ට්‍රි ගන්න. චූටි SL එකක් තියාගත්තා. TP එක මේ විදියට තියාගත්තා. හැබැයි මගේ අදහසක් තිබ්බා මේ ગેප් එකට මාකට් එක එන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ ටික වෙලාවකින් මේ ગેප් එකට ආවා. මම මේ වීඩියෝ එක හදන්න කාලය වෙන් කරේ නැත්තම් මම මෙතනිනුත් මේ එන්ට්‍රි එක ගහනවා ආපහු. එතනත් හොඳ ලෙවල් එකක් තිබ්බ නිසා. ඔන්න ඔය විදියට සරල එන්ට්‍රි එකක් තමයි ගත්තේ. මේක අඳුර ගන්න ගොඩක් ලේසි. හැබැයි පොඩ්ඩක් මාකට් එක ඔයාලා හුරු වෙන්න ඕන. හුරු වුණාට පස්සේ මේ වගේ එන්ට්‍රි වලට අඳුර ගන්න ලේසි. අර දවසෙන් දෙකෙන් අඳුර ගන්න බෑ. ටිකක් හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඊට පස්සේ අඳුර ගන්න පුළුවන්. හරි එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.